ආයිබෝවන් සුබෝදෑසනක්. මම මේ කියන්න ගත්තේ අර මේ දවස්වල ගොඩක් ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙනවා සුව මෙහෙයවල් වල මිනිස්සු හොඳ කරන එක, සුවපත් කරන එක, සුව කරන එක ලෙඩවලට අර හීලින් ට්‍රීට්මන්ට් එකක් යටතේ මේ ක්‍රිස්ටියන් චර්ච් වල මිනිස්සු සුව මෙහෙයවල් කරනවා. ඉතින් මේකට ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් අර පිළිකාර වලට ගිහිල්ලා සුව කරගෙන යන්න පුළුවන් නේ කියලා වගේ දෙයක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ මේ ඒක සුව වෙන්නේ හැමෝටමත් එහෙම සුව වෙන්නේ නැහැ. ඒකට තියෙන්න ඕන ඇදහිල්ල කියන එකක්. ඒකට විශ්වාසය. ඒක තමයි මම හැම වෙලෙම කියන්නේ බිලිව් සිස්ටම් එක. තමන්ගේ බිලිව් සිස්ටම් එක තමයි ඒක සුව කරන්නේ. හරි ඒක බයිබලෙත් තියෙනවා එහෙම. ඉතින් ඒක නිසා මිනිස්සු එහෙම නිකන් අර එහෙම සුව කරන්න අවශ්‍යතාවයක් නැහැ. නික මේ අර කියනවනේ මුතු ඌරන්ඩ කන්න දාන්න එපා කියලා. ඒක එතකොට උන්ට ඒක ඇත්තට වැදගත් නෑ. ඒක පාගනවනේ නේ. ඒකේ වටිනාකම දන්නේ නෑනේ. ඉතින් එහෙම කට්ටියට ගිහිල්ලා එහෙම දෙන්න එපා කියලා තියෙනවා බයිබල් එකේ. ඉතින් එහෙම නිසා මේ එහෙම මිනිසු කරන්නේ නෑ. ගිහිල්ලා මේ සුව කරගෙන යන වගේ දෙයක්. ඒකට මිනිසුන්ගේ ඇදහිල්ල තියෙනවා. තමන්ගේ බිලීව් එක තමයි උපරිම මට්ටමකට ඇවිල්ලා එතෙන්ට තියෙන විශ්වාසයෙන් ගියම තමයි ඒක වෙන්නේ. රයිට් බෙහෙතක් වුණත් එහෙමනේ. තමන් ඒකනේ මේ ගොඩක් ලංකාවේ ජනප්‍රිය මේ ડોක්ටර් සොපින් කියන එක. මිනිස්සු මේ දොස්තර ගාවට යනවා, අර දොස්තර ගාවට යනවා, මෙයා ගාවට යනවා. තේරුණාද? ඉතින් ඒක තමයි ඇත්ත සිද්ධිය. ඉතින් ඕක මිනිස්සු කවදා මන් දන්නේ තේරුම් ගනීද කියලා. මිනිස්සු ඒකනේ බලන්න ගොඩාක් දොස්තරලාට එන්නේ රෑ channel එකක් දාපුවම රෑ 11ට විතර ડોක්ටර් එන්නේ. හරිද? ඊට පස්සේ රෑ 1-2 වෙනකම් පොලිම. හරි? ලෙඩා බලන්නෙත් නැහැ. අර රුපියල් 4000 5000ක් ගෙවලා ඉතින් මේ අර කියන වචනේ අහගෙන එනවා. ඉතින් මේ මොකද ඕක ඉතින් කතා කරන්න වෙනම පැත්තක් තියෙනවා. රයිට්? මම කියන්න ගත්තේ බිලිව් සිස්ටම් එක තමයි ඒකට ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? ඒක බොරුවක් නෙමෙයි. එහෙම දෙයක් වෙනවා. එහෙම දෙයක් ඇත්ත. ඒක බිලිව් සිස්ටම් එක මත ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් මේ මිනිස්සු විශ්වාස කරන්නේ මොකද්ද? ඒ දේ එයාට වෙනවා. ඒක මම බුද්ධ ආගමෙන් තියෙනවා එහෙම. මම දන්නේ කොතන තියෙනවද කියලා. අර විදුරක් අරගෙන ඒ විදුර ඒ කියන්නේ ඒකත් හරියට මේ වගේ. ඒ බිලීව් එක විශ්වාසය කියන එක ක්‍රියාත්මක වෙන්නේ අපි අතීතය අනාගතය දෙක අතාරපුවමනේ. මේ මොහොතේ ඉන්නකොට. දැන් ඔයාලට ඔයාගෙන් අහුවොත් එimhe විදුරක් බින්දිනවද කියලා. ඔයා කියේ ඕක කියලා. විදුර බින්දිනවනේ. විදුරක් වතුර බොන විදුරක් ග්ලාස් එකක් බීමට අතාරියොත් ඒක බින්දලා යනවා. එහෙමයි කියලා. නමුත් ඔයා විශ්වාස කරනවා නම් ඒක බිඳෙන්නේ නැහැ කියලා. ඒක බිඳෙන්නේ නැහැ. රයිට්? එහෙම දෙයක් තියෙනවා. හරි? ඒකට තව ගොඩාක් ස්ටඩි කරන්න වෙනවා. ඉතින් මේ ඕකටට කියන්න ගත්තේ තමන්ගේ බිලිව් සිස්ටම් එක ඒ තරම් ඩෙවලොප් කරගන්න. හරිද? ඒ අදහිල්ල තමයි ඒකට ක්‍රියාත්මක කරන්නේ. ඒක ඩෙවලොප් කරගන්න. හරිද? නෙගටිව් දේවල් ළඟට ගන්න එපා. හරි? thank you very much. මම උපුල් මතය දෙනවා.